සුබ දවසක් සියලු දෙනාටම. සැන්ඩ්‍රියා නතු වලින් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදාගන්න විදිහේ වීඩියෝ එකක් තමයි මම ඔයාලට අද ගෙනාවේ. මේ තියෙන සැන්ඩ්‍රියානා එකේ යෙලෝ කියන වර්ගය තමයි මේ තියෙන්නේ. ඉතින් සැන්ඩ්‍රියානා වල තියෙන වර්ග කිහිපයක්ම යෙලෝ, වයිට්, ග්‍රීන්, වික්ටර් කියලා වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් බලමු අපි පෝච්චිය කොහොමද හදාගන්නේ කියලා. මෙතන තියෙනවා සැන්ඩ්‍රියානා එකේ වයිට් එකයි වික්ටරි එකයි දෙකම තියෙනවා. ඒ දෙකම ඒ වුණාට එක වගේ. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක මම කටියට කියන්නම් මේ වෙනස මොකක්ද කියලා. මේ තියෙන්නේ සැන්ඩ්‍රියානා එකේ වික්ටරි එක. මේ තියෙන්නේ වයිට් එක. ඉතින් වික්ටරි එකේ මේ දෙපැත්තේ කොළ පාට තියෙනවා. වයිට් එකේ දෙපැත්තේ සුදු පාට තියෙනවා. ඉතින් ඕක තමයි ඒකේ තියෙන වෙනස. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ වගේ පෝච්චියකට ගල් කැට හරි බොරළු හරි පොල් එලි හරි අරගන්න ඕනේ. වතුර පහින් තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මාධ්‍ය වලට පාවිච්චි කරනවා වැලි, මතු පිටපසුයි, කොම්පෝස්ට් පොහොරයි. සැන්ඩ්‍රියානා අත්තේ මෙන්න මේ වගේ පුරුක් දෙක තුනක් වෙන්න කොළ කපා ගන්න ඕනේ. කොළ කපලා හරි කඩලා හරි සුද්ධ කරලා ගන්න ඕනේ. මොකද මේක හිටෙව්වට පස්සේ මෙන්න මේ යට තියෙන කොළ මැරෙන්න බලනවා. හැම එකෙම නෙවෙයි. මැරුණාට පස්සේ මේකේ පොඩි පුස් එකක් වගේ අල්ලනවා. ඒ පුස් එකට මේ දණ්ඩ කුණු වෙන්න බලනවා. ඉතින් අපි මේ යට මෙන්න මේ ප්‍රමාණයට වගේ පෝච්චියට බස්සවන ප්‍රමාණයට කොළ ටික අයින් කරගන්න ඕනේ. මේකේ දිලීර නාශක විදිහට මම අඟුරු තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට දැන් හිටව ගන්නයි තියෙන්නේ. ඊට තියෙන හැම තැනකම මෙන්න මේ විදිහට ඇඟිලි තෙතු වලින් පොඩ්ඩක් අඩ කරලා ඒක හිටව ගන්න ඕනේ. ඉතින් මේක මේ සීසන් වෙන්න කලින් ගේ ඇතුලේ තියන්නේ නැහැ. මොකද සීසන් වෙන්න කලින් තිබ්බොත් මේක සවුත් වෙනවා මේ ගහ. මුල් ඇල්ලුවාට පස්සේ තමයි මේක ඇතුලෙන් තියන්න ඕනේ. ඉතින් මුල් අල්ලන්න එච්චර දවසක් යන්නේ නැහැ. වතුර ටිකක් දාලා ඉවරලා මේ කෙලියෙන් හෙවණකින් තිබ්බම මුල් අල්ලනවා ඉක්මනට. ඊට පස්සේ ඉතින් මේ පෝච්චිය පොඩ්ඩක් මඩ වගේ ගෑවිලා තියෙනවා නම් ඒක ස්පොන්ජ් කෑල්ලක් තෙමඩ වෙලා පොඩ්ඩක් පිහි දාන්න. ඊට පස්සේ ගේ ඇතුලෙන් තියාගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි. මට තිබුණේ කොළ පාට පෝච්චියක් මේක කළු පාට පෝච්චියක් වගේ තිබුණා නම් මීටත් වැඩිය ලස්සනයි. මොකද බිත්තියක් ගාවින් තිබ්බහම ඒක කැපිලා පේනවා. ඉතින් මේකේ වතුර බහිනකොට ඔයාලට අර පරණ පීරිසියක් අරගෙන ගෙයින් තියෙනකොට මෙහෙම තියාගන්නත් පුළුවන්. ඉතින් වතුර දාලා එළිය වතුර බැස්සට පස්සේ ගෙයින් තියාගන්නත් පුළුවන්. තව මේකට ගල් විසිතුරු ගල් වර්ග දානවා නම් ඒක දාන්න ඕනේ. මේක මුල් අල්ලලා හරියට සීසන් වුණාට පස්සේ එතකන් දාන්න එපා. ඒ කියන්නේ මේ ටික මුල් ටික අල්ල ගන්නකම් ගහට හොඳට හුලම් වදින්න ඕනේ. ඒත් එක්ක මම කියන්න කැමතියි මේ ගහේ තව ගැටලු වගේක් තියෙනවා. මෙන්න මේ වගේ දුඹුරු පාට වෙලා නිකන් කොලේ පිච්චිලා වගේ එනවා. එහෙම ආවට පස්සේ මේක ගොඩක් මේ චූටියට තියෙන්නේ. මේක දිගට මේ අයින දිගටම තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි වතුර දාන්න නැතුව ඉරේලිය වැටෙන්නේ නැතුව ගේ ඇතුලේ තිබුණාම තමයි ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ. ඉතින් ඒක උදේ 9ක් 10ක් අතර එළියෙන් තියලා ගේ ඇතුලට ගත්තාම වතුර ටිකක් දාලා වතුර බැස්සට පස්සේ ගෙයින් තිබ්බහම මෙහෙම දුඹුරු පාට වෙන්නේ නැහැ. මේක නම් මේ ගහේ තිබිච්ච එකක් වෙලා තියෙන්නේ. ගොඩක් ඒවා මම දැකලා තියෙනවා. මේ දුඹුරු පාට වෙනවා එහෙම අයින් වල. ඒ ගැටලුව තියන අයත් ඇති මෙතන සමහරට මේ මල් හදන අයට. ඉතින් මේ දැන් ගෙදරක මේක තියාගන්නව නම් ඔය කට්ටියට මේ වගේ පෝච්චි දෙකක් හදාගත්තාම මාරුවෙන් මාරුවට එළියෙනුයි ගේනුයි තියාගන්න පුළුවන්. ඉතින් කොහොමත් මේක ඉරේලිය ඕන එකක්. ඒ හින්දා අනිවාර්යෙන්ම ඉරේලියට තියන්න ඕනේ සතියට දවස් දෙකක්වත්. කොලේ පේන්නේ නැති වෙන්න වගේ මෙන්න මේ අන්තම් පොඩ්ඩක් කපා ගත්තාම හරි ඒක හොයන්න බෑ. ඉතින් මේකට පෝර කියලා විශේෂ දෙයක් මම පාවිච්චි කරන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට පෝච්චි දෙක තුනකට ගන්නවා නම් එහෙම ගිනිසීරියා කොළ තමයි දාන්නේ. ඒත් මේකේ මුල් එන්න කලින් ගිනිසීරියා කොළ දාන්නේ නැහැ. මුල් ආවට පස්සේ තමයි ගිනිසීරියා කොළ දාන්නේ. ඉතින් ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම. සුබ දවසක්.